තැන් වලට අපි කැමති අකමැති දේවල් දැකලා ඔබේ අති මුනිවරයෙකුට යම් දවසක වැරද්දක් වුණොත් ඒක බොහෝ කාලයක් අපේ ජීවිතයේ දුගතිය සඳහා අපිට බලපාන කරුණක්. ඉතින් ඒ නිසා යසෝදරා තෙරින් වහන්සේ කැප කරපු ඒ යසෝදරාවන් කැප කරපු දේවල් හිතා ගන්නවත් බෑ. ඔබ අහලා ඇති සමහර වෙලාවට ඒ යසෝදරා තෙරින් වහන්සේ මවක් වගේ, යසෝදරාවන් බෝධිසත්වයන්ට මවක් වගේ, සමහරට යාළුවෙක් වගේ, සමහර වෙලාවට ගුරුවරයෙක් වගේ, සමහර වෙලාවට අම්මයි තාත්තයි වගේ. මේ හැම වෙලාවෙම ඒ පතිකුලේ තමයි රැකලා තමන්ගේ ජීවිතේ කැප කරලා මේ තැනට ගෙනාවේ. ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ දරුවන් දන් දෙනකොට බලාගෙන ඉන්න. තමන්ගේ දරුවන් දන් දෙනකොට මොන තරම් දුකක් වින්දද කියන එක ගැන. ඒ සියලු දේවල් කළේ තමන්ගේ ස්වාමියා මේ ලෝකයේ ලෝක සත්‍යය ඈතර කිරීමට සම්මා සම්බුද්ධත්වය පත් වෙන්න වැඩ කටයුතු සඳහා ඉවසගෙන දරාගෙන හිටියා. ආයිබෝන් කියලා සියලු දෙනාම සාදරයෙන් අද දවසෙත් අපේ මේ channel එකට පිළිගන්නවා. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඊ타ත්ම වටිනා කරුණු ටිකක්. ඊ타ත්ම වටිනවා. අපි හැමෝටම බෞද්ධයන් හැටියට නම් විශේෂයෙන්ම වටිනා කරුණු ටිකක් ගැන තමයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ. මම ඔබට එක දෙයක් කියන්න සූදානම් වෙනවා. මොකද මම එකක් ඔබට මේ කරුණ කියනවා. එහෙම නැත්නම් මේ දේ කියනවා. අපි විවිධ එහෙම නැත්නම් අපේ අදහස් දැන් අපි කැමති නැති සංගමයන් වලට අපේ අකමැත්තක් තිබුණාට අපි ඒ සංගමයට එහෙම නැත්නම් අපි ඒ තැනට අපි කැමති නැති වුණාට අපි ඒ ස්ථාන වලට කැමති නැති වුණාට අපිට ඒවා දකින්නකොට අපිට වැරද්දක් විදිහට පේන වගේ වුණාට හැබැයි ඔබ මුනිවරුන්ට නම් කවදාවත් දොස් කියන්න එපා. ඉතින් ඒ තැන් වල ස්ථානවල තියෙන දේවල් ඔබ දැකලා අහලා ඔබට ඒක ගැලපෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් නමුත් ඔබ එහෙම හිතලා ඔබේ කටින් එහෙම නැත්නම් ඔබේ වචනෙන් ඔබේ මනසින් හිතෙන් ඒ කියන්නේ ඔබේ හිතෙන් නැත්නම් ඔබ නොදැන හෝ දැන හෝ ඔබට ඒවලට ආපු කේන්තියක් ඔස්සේ ඔබ මුනිවරුන්ට නම් දොස් කියන්න ගන්නේ එහෙම නැත්නම් ඔබ මුනිවරයෙකුට නම් දොස් කිව්වේ ඊ타ත්ම බරපතලයි ඒ කාරණේ. මොකද ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨ මුනිවරු තමයි මුනිවරයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඉතින් ඒ ගැන ඔබ මම අවිවාදයෙන්ම දන්න දෙයක්. ඒ නිසා ඒ වගේම අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ ඒ මුනිවරයාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න ඒ උන්වහන්සේට පාදචාරිකාවක් බවට පත්වෙච්ච ඉතින් ඒ උත්තමාවිය ගැන ඒ තමයි යසෝදරා මහා තෙරණින් වහන්සේ ගැන. ඉතින් මේ ලෝකේ දෙවි මිනිසුන් අතර ඊ타ත්ම ශ්‍රේෂ්ඨම කෙනෙක් තමයි යසෝදරා තෙරින් වහන්සේ කියන එක ඔබ දන්නවා ඇති. ඔබ නොදන්නව වුණත් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ ඊ타ත්ම ශ්‍රේෂ්ඨ ගණේ ශ්‍රේෂ්ඨම කෙනෙක් හැටියට තමයි අපි මේ ලෝකේ අපි විතර මිනිස්සු විතරක් නෙමෙයි බෞද්ධයෝ විතරක් නෙමෙයි දෙවියන් බඹුන් මරුන් නාගයන් පවා මේ සියලු දෙනාම දන්නේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම උත්තමාවියක් තමයි යසෝදරා තෙරින් වහන්සේ. ඔබ මම අද පුරුදු කරන මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙච්ච මේ පහළ වෙන්න වැඩි ප්‍රමාණයක්ම ඒ උන්වහන්සේ පිටුපස වැඩ හිටියේ ඒ උත්තමාවිය එහෙම නැත්නම් යසෝදරා. ඒ යසෝදරා තෙරින් වහන්සේ බවට පත් වෙන්න ඉස්සරලා සංසාරේ ඉවසපු තරම් ඔබ දන්නවා නම් ඔබ හිතනවා නම් ඔබ අහලා තියෙනවා නම් ඒ ඉවසිල්ල කිසිම කෙනෙකුට ඒ කැපවීම කිසිම කෙනෙකුට කවදාවත්ම කරන්න පුළුවන් එකක් නෙවෙයි. සුමේද කතාව බහලා තියෙනවද දන්නේ නැහැ. සුමේද තාපසයාණන් වහන්සේ දීපංකර බුද්ධ මූලයේ විවරණ ගන්නකොට ඒ කතාව බහලා ඇති. ඒ විවරණ ගන්න මොහොතේදී උන්වහන්සේට කරගන්න බැරි අවස්ථාව ඒ වස් ටික ගොඩ කරගන්න බැරි අවස්ථාව උන්වහන්සේ දණ්ඩ නමස්කාරය කරලා මා උඩින් මගේ ශරීරයේ උඩින් මගේ මේ ශරීරයේ උඩින්
දීපංකර බුදුරජාණන් වහන්සේ පොඟු මහා සංඝයාට වඩින්න කිව්වා. මේ මහරහතන් වහන්සේලාට වඩින්න කියපු වෙලාවේ ඔය විස්ම කර්ම ජනිය දැකලා නැත්නම් ඔය විස්ම කර්ම දී දැකලා දිව්‍ය තලවල හිටපු මනුස්ස මිනිස්සු නැතුව මේ ලෝකේ හිටපු දිව්‍ය තලවල බ්‍රහ්මියෝ නාගයෝ මේක දැක්කා. ඒ කාලේ හිටපු මහ ජනතාවත් ඒ කාලේ ප්‍රසද්ධවන්ත පිරිසත් මේක දැකලා ඉතාමත්ම ආශ්චර්ය කරුණක් බවට මේ කරුණ ගැන කතා කරන්න ගත්තා. ඒ වෙලේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබා දෙනවා මේ අනාගතයේදී ගෞතම නමින් සම්මා සම්බුදු බවට පත් වෙන මේ උත්තමයන්න් වහන්සේ තමයි මේ තරුණේ කියලා. ඒ අවස්ථාවේ ඕක දැකලා එක්තරා තරුණියක් ඇවිල්ලා මල් මිටි 8ක් දීලා මේ මල් ටික පූජා කරලා දණ්ඩ නමස්කාරය කරලා වන්දනාමාන කරනවා. මෙතනින් පසු ඔබ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දාක්ම මම ඔබේ පාදචාරිකාව වෙනවා කියලා උන්වහන්සේගෙන් විවරණ අරගෙන බොහෝ කාලයක් තිස්සේ උන්වහන්සේ පිටුපසම පාරමිතා සම්පූර්ණ කරන්න පාරමිතා සපුරන්න ඒ අවස්ථාව ලබා දුන්නේ ඒ උතුම් යසෝදරාව. ඒක ඔබ දන්නවා ඇති, බහලා තියෙනවා ඇති. මම ඉතින් ඔබට කියන්නේ ඔබ මතක තියාගන්න මේ මුනිවරුන් අපි එක එක තැන්වලට අපිට අකමැති තැන් වලට අපි කැමති අකමැති දේවල් දැකලා ඔබේ අතින් මුනිවරයෙකුට යම් දවසක වැරද්දක් වුණොත් ඒක බොහෝ කාලයක් අපේ ජීවිතයේ දුගතිය සඳහා අපිට බලපාන කරුණක්. ඉතින් ඒ නිසා යසෝදරා තෙරින් වහන්සේ කැප කරපු ඒ යසෝදරාවන් කැප කරපු දේවල් හිතා ගන්නවත් බෑ. ඔබ අහලා ඇති සමහර වෙලාවට ඒ යසෝදරා තෙරින් වහන්සේ මවක් වගේ යසෝදරාවන් බෝධිසත්වයන්ට මවක් වගේ සමහරට යාළුවෙක් වගේ සමහර වෙලාවට ගුරුවරයෙක් වගේ සමහර වෙලාවට අම්මයි තාත්තයි වගේ මේ හැම වෙලාවෙම ඒ පතිකුලේ තමයි රැකලා තමන්ගේ ජීවිතේ කැප කරලා මේ තැනට ගෙනාවේ. ඕනම කෙනෙකුට පුළුවන් තමන්ගේ දරුවන් දන් දෙනකොට බලාගෙන ඉන්න. තමන්ගේ දරුවන් දන් දෙනකොට මොන තරම් දුකක් විඳද කියන එක ගැන ඒ සියලු දේවල් කළේ තමන්ගේ ස්වාමියා මේ ලෝකයේ ලෝක සත්‍යය ඈතර කිරීමට සම්මා සම්බුද්ධත්වය පත් වෙන්න වැඩ කටයුතු සඳහා ඉවසගෙන දරාගෙන හිටියා. අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට පුළුවන් ද තමන්ගේ දරුවන් වෙන කෙනෙකුට දන් දීලා ගුටි බැට ගහලා එකයි යනකොට ඉවසන් දරන් ඉන්න. ඒ තරමට ඉවසුවා කියන. ඔබ අහලා ඇති චම්පේය ජාතකය. චම්පේය ජාතකය කියලා කියන්නේ නාරජවරයෙක් නාගලෝකේ නාරජතුමා තමයි චම්පේය නාගරාජයා. මේ චම්පේය නාගරාජයා සිල් ලකින්න මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඒ හුඹහක් ළඟ සිල් රැකගෙන ඉන්නකොට මිනිස්සු ටිකක් මිනිහෙක් නයි නටවන මිනිස්සෙක් ඇවිල්ලා අල්ලගෙන යනවා. ඉතින් මේ රාජකුමාරී නාග කුමාරිකාව බලනවා රජතුමා ගියා නාරජතුමාට වෙච්ච දෙයක් නැහැ. බලනකොට නාරජතුමාව අල්ලගෙන නයි නටන මිනිස්සයා නටවනවා. සංසාරෙම එතනින් ඇවිල්ලා නාරජ්ජුරුවන්ගේ වෙස් අරගෙන අර පෙට්ටියට රිංගලා නාරජ්ජුරුව නිදහස් කරනවා. ජීවිත කාලෙම ඒ අහිකුන්ටක මිනිස්සයා වෙනුවෙන් නැටුවා කියනවා. හිතාගන්නවත් පුළුවන්ද මේ කාරණාව? හිතාගන්නවත් බෑ. ඔබ අහලා ඇති. ඉතින් ඔබ අහලා ඇති රාජහංසෙක් කියලා හිටපු කාලෙකී මේ වැද්දෝ රණහංස රාජහංසයන් අල්ල ගන්නවා මහා හංසයව. හංස රජුව අල්ල ගන්නකොට අනිත් සියලු හංසයෝ ඉගිලිලා ගියා කියනවා. හැබැයි මේ හංස කුමාරිකාව එදා ඉපදිලා හිටියේ යසෝදරාවන් ගියේ නෑ කියනවා. දෙන්නම අල්ලා මරණකොට මැරෙනවා කියලා දැන තමන්ගේ ස්වාමියව දාලා ගියේ නෑ. සමහර අවස්ථාවල මේ වගේ කැපවීමක් කළා යසෝදරාවන්. සංසාරේ මොකටද? සම්මා සම්බුදු බව ලබා ගන්න උපකාර කළා. ඒ වගේම ලෝකේ වහල ඇති දසරථ ජාතකය රාම කුමරුයි සීතා දේවියයි කියන. මේ රාම කුමරු දවසක් මේ දඹදිව තලයට යනකොට මේ හොරුන්ට අහුවෙලා මේ රාම කුමරුව මරන්න හදනවා. ඒ කාලේ දෙවියන් අතර මිනිසුන් අතර පැතිරිලා තිබුණා මේ සීතා කුමාරිකාව තරම් පති කුලේ රකින්න කෙනෙක් තවත් නැහැ කියලා.
ඒ ආරංචි වුණාට පස්සේ රජ කුමාරයාව අල්ලගෙන මරන්න යනවා කියලා පති කුලය ගැන අදිස්ථාන කරනවා. මාගේ පතිනිභාවය සත්‍යයක්. මේ සත්‍යභාවයෙන් රාම කුමරුව බේරෙන්න ඕනේ කියලා. නිදහස් වෙන්න ඕනේ, සතුරන්ගෙන් බේරෙන්න ඕනේ කියලා. ඒ අදිස්ථානයේ දෙවරුන්ට දරාගෙන ඉන්න බැරුව යනවා. මනුලෝ කම්පා වෙනවා. කම්පා වෙලා මොකද වෙන්නේ? අනේ දෙවියන් මේකට උපකාර වෙලා රාම කුමරුව බේරගන්නවා. ඉච්චරටම පතිකුලයක් තිබ්බ කෙනෙක්. රාම බෝධිසත්වය වෙනුවෙන් කැප වුණා. ඔබ සමහර වෙලාවට එක්තරා ජාතක කතාවක තියෙනවා. මේ ජාතක කතාවේදී තමන් කසාද බඳලා ආවා. කසාද බඳලා ඇවිල්ලා මේ රජතුමත් එක්ක ජීවත් වෙනකොට තව අංගනාවියක් එහෙම නැත්නම් තව වෙන කෙනෙකුට හිත ගිහිල්ලා මේ යසෝදරා එදා ඒ යසෝදරා රජ මේකෙන් එළවනවා. අයින් කරනවා. ඒ කාන්තාවගේ කතාව අහලා. ඉතින් මේ අග බිසව එළවුවට පස්සේ අග බිසව ගිහින් කියනවා ස්වාමීනි මම වැඩේ මම ඔබ වහන්සේත් එක්ක ආවේ. ආයේ මේක දාලා යන්න නෙවෙයි. මට ඔබ වහන්සේගේ 16ක් වෙලා හරි ඉන්න දෙන්න කියලා. 16ක් වෙලා හිටනරකි. සමහර අවස්ථාවලදී බෝධිසත්වයන් වහන්සේ විවිධ වැරදි දේවල් කරනකොට ගිහිල්ලා දරුවෙක් වගේ අඬ ගහගෙන ඇවිල්ලා මේ පාරමිතා සම්පූර්ණ කරන උපකාර කරලා තියෙනවා. ඔබ අහලා ඇති සඳකිඳුරු ජාතකයේ කොච්චර අඬලා තමන්ගේ ස්වාමියාට ඊයක් වැදුනහම බෝසත්යන් වහන්සේට ඊයක් වැදුනහම කොච්චර කම්පා වෙලා මහා පොළොව කම්පා කරන්න තරම් අඬලා කෑත් ගහලා ඒ පතිකුලයෙන් අදිස්ථාන කළා මහා බෝධිසත්වයන්ගේ ජීවිතේ බේරගත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ වගේ යසෝදරා තෙරින් වහන්සේ කියලා කියන්නේ හිතා ගන්නත් බැරි තරම් ජීවිතේ කැප කරලා සම්මා සම්බුදු රජාණන් වහන්සේට බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න as this must lay දරුවන් සියලු දේ දන් දීලා තමන්ගේ ජීවිතේම කැප කරපු උත්තමාවියක් තමයි යසෝදරා තෙරින් වහන්සේ කියලා කියන්නේ. ඔබ මේ ලෝකේ සිල්වන්ත කෙනෙක් හිටියද? රෝමත් බවින් ඉහත් අගතැන්පත් වෙච්ච කෙනෙක් හිටියද? ගුණධර්මයෙන් අගතැන්පත් කෙනෙක් හිටියද? මේ ලෝකේ යසෝදරාව තරම් තවත් කෙනෙක් ලෝකේ නැහැ. ඉතින් කාන්තාවන් හැටියට ඔබ ගත්තොත් එහෙම ඇඟ කිලිපොලා යනවා. මෙවැනි සුන්දරත්වයක් මෙවැනි බ්‍රහ්මචාරී බවක් සංසාරේ තිබ්බ එකම කෙනා යසෝදරා තෙරින් වහන්සේ. එකම ස්වාමියයි සංසාරේ දීපංකර බුද්ධ මූලයේ ඉඳලා ප්‍රාර්ථනා කළා තියෙන්නේ බෝධිසත්වය විතරයි. එහෙම නැත්නම් බ්‍රහ්මචාරීව තමන්ගේ ජීවිතය ගත කරපු ඒ උත්තමාවිය. අපි ඒ උත්තමාවියට වන්දනාමාන කරලා ඉවර කරන්න බෑ. තරුණයන් ගිහියන් ඒ වගේම බවලත් උදවිය හැටියට කාන්තාවන් හැටියට ඔබට වන්දනාමාන කරලා ඉවර කරන්න බෑ. ඒ වගේම ඔබ වන්දනාමාන කරන්න තාමත්ම ඔබට තාමත්ම පින්දස්සන. ඒ නිසා තමයි මේ ලෝකේ පහළ වෙච්ච උත්තම කාන්තාවක් හැටියට ගත්තහම සීලයන්ගෙන් අගතැන්පත් ඒ වගේම තමන්ගේ පතිවෘත්තා ධර්මයේ රැකපු එකම කාන්තාවක් හැටියට අපි ගත්තොත් සංසාරේ කවදාවත් පතිවෘත්තා ධර්මය කඩලා නැති එකම උත්තමාවියක් හැටියට ගත්තොත් එමේ යසෝදරා තෙරින් වහන්සේ. ඒ යසෝදරා උත්තමාවිය සංසාරේනකන් තමන්ගේ එකම ස්වාමියා ප්‍රාර්ථනා කරපු ඒ එකම ප්‍රාර්ථනාවක් ඔස්සේ ගිය එකම ලෝකේ හිටපු එකම කාන්තා රත්නේ තමයි ඒ යසෝදරා තෙරින් වහන්සේ. ඉතින් අපි යසෝදරා තෙරින් වහන්සේ මම මේ කතා කරලා කිව්වේ මම මේ වීඩියෝ එක කරන්නේ ඒ වගේම තමයි අනිත් මුනිවරු සංසාරයෙන් අතර වෙච්ච මුනිවරුන්ගේ එක්තරා රූප පොඩි දේවල් දැකලා ඔබ හිතා පහදා ගන්න එපා. ඔබ අනිවාර්යයෙන්ම මුනිවරු ගැන හිතලා සතුටු වෙන්න. ඔබේ ජීවිතේ යහපතක් වෙනවා. නැත්නම් මුනිවරු ගැන ඔබ හිතලා කවදාවත් අහිතක් හිතුවොත් ඔබට අපිට හැමෝටම වරදිනවා. ඒ නිසා මම මේ වීඩියෝ එක කරන්න ගත්තේ සමහර තැන්වල දන්නේ නැති දේවල් තියෙනවා. ඉතින් දන්නේ නැති දේවල් නිසා තමයි මම මේ වීඩියෝ කරන්නේ. අපි ඉතින් යසෝදරා තෙරින් වහන්සේට හැම දෙනාගේම සිත පැහැදේවා, කාන්තාවන් හැටියට පැහැදේවා. මුනිවරුන්ගේ සිත මුනිවරුන් ගැන සියලු දෙනාටම සිත පහන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.